ලබලා ඔය අද පින්නතුනේ ඔය වැස්සේ හරි මඩේ හරි තනකොළ පාගාගෙන ඔය නේ පනහන් ඩාවනේ එනතුම හැමදාම ඔහොම පුළුවන්ද මේ කියන්නේ මේ ආත්මය ගැන නෙමෙයි සංසාරේ ඔය විදිහට හරි බණ ටිකක් අහන්න හම්බෙන්නේ අල්ප කීයක් දුක් විඳින්න ඕනද සංසාරේ කවදානම් ආයේ බණ අහන්නද කාර්යත්ම කරලබයි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න ඕනේ පින්නතුනි ඉන්ද්‍රියන් ටික අපූර්වට පිහිටන්න ඕනේ දැන් මේ බණ අහන කොටත් ඔය ඇත්තෝ මෙලහටත් නගරේ ඇතිනේ පින්නතුනි ජීවත් වෙන්න ඔය කීයක් හරි හොයාගන්න ඔට්ට වෙන මිනිස්සෙ කොහොගඩුවක් දාන්නේ කොනේ මොකක් හරි සත්කමක් කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සියලු දෙනාගේ ඒ කායන අරමුණ බලාපොරොත්තුව බණහනේ එනතුනේ ලැබිලා තියෙන ජීවිතේ මහා ස්වර්ණමය අවස්ථාවක් දැන් හිතුනොත් ගිහිල්ලා සතෙකුට හරි කෑම ටිකක් දෙන්න බැරිද පුළුවන් දැන් හිතුනොත් ගෙදර ගිහිල්ලා හාමුදුරුවන්ට ගිලම්පසට දියන්න බැරිද එහෙම හම්බෙන්නේ මොන ආත්මෙද මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි බල්ලොන්ට බලන්නොන්ට කරන්න පුළුවන්ද නැති බැරි මිනිස්සෙකුට මස්පක් එකක් හරි දෙන්න පුළුවන් එකම ආත්ම භාවය මනුෂ්‍ය ආත්ම භාවය මේක කෙලස ගන්න එපා මිනිස්සු වෙලා උපදින එකක් නෙමෙයි තියෙන අරුමේ මොකක්ද තියෙන අරුමේ ඔන්න ඔය විදිහට උපදින එක ආශ්චර්ය පින්නතුනේ මේ විදිහට අටෙන්තු කරන්නේ සිලිමත් අර ආනන්ද හාමුදුරුව අහනවනේ බුදුහාමුදුරුවන්ගේ බුදුහාමුදුරුවනේ මිනිස්සු වෙලා උපදින එක පිට තේරෙන විදිහට කියා බුදුහාමුදුරුව මොකද කරේ මේ මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන් ඉන්නලා අහනවා ආනන්ද සැටි පොරෙන්න වැලි තියෙන නියපොත්තද මහා පොළොවේ කොහෙද තියෙන්නේ මහා පොළොවේ වෙනතුනේ මේ මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම බඳන්නේ කොච්චරක්ද ඒ වගේ ප්‍රමාණයක් මිනිස්සු වෙලා උපදින්නේ හරි දුර්ලභයි පිළියන 8ක්ද 10ක්ද කොහෙද මුළු ලෝකෙම ඉන්නේ එහෙම මිනිස්සු වෙලා උපදින කොටම කී දෙනෙක් අසංග වෙලා උපදිනවද මේ කියන්නේ පින්නතුනේ ඔයත් හරි වාග්යවන්තයි ඔයත් හරි වාසනාවන්තයි මනුස්සයෙක්ගේ ජීවිතය තුල කුසල් සිද්ධ වෙන්න බලපාන කොරට තුනයි මොනද තුන හිතයි වචනයි ඔච්චරයි මේ හිතයි කයයි වචනයයි පාලනය කරගන්න පුළුවන් විදිහ මොකක් හරි දැනගත්තාම මේක පව් මොකක් හරි දැනගත්තාම මේක හරි මේක වැරදි කියලා තේරුම් ගන්න පුළුවන් මට්ටමට ජන විඥානයේ පිටලා අංගපසංග වැඩ කියමු බලන්න අපිට මොනවද තියෙන අඩුපාඩු මොනවද තියෙන ප්‍රශ්න
මොකක්ද මේ පිරිනහන්න හදන එදිරිවාදිකම? මොකක්ද පිරිනහන්න හදන වෛරක්කා? මිනිස්සු වෙලා උපදින්නේ කුසල මුල්. ලෝභය, ද්වේෂය, මෝහය නැති කරන්න පටන් ගන්න. මේ සංසාරෙන් සංසාරයට යන වෛරකාරකම නැති කරන්න. පලි ගන්න එක නැති කරන්න. ඒව නැති කරන්න පෙරුම් පුරන් පින් කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? රුෂාන්ත භාවය. තරහක් තියෙන මිනිස්සෙක් එක්ක මගේ හිතේ තරහක් වෛරය නෑ. වෛරය කියන්නේ අකුසලයක්. තරහව කියන්නේ සංසාරේ පලි ගන්න වෙන කාරණයක්. මේක මට පැහැදිලි. මතු මත්තේ මට වෛරකාරයෝ නෑ. මතු මත්තේ මට තරහකාරයෝ නෑ. මෙහෙම හිතලා මේ ආත්මේ වෛරය නැති කරන්න පුළුවන් මට්ටමට පිට හිතන්න පුළුවන්. හරිකමද හිතන්න නැතිකමද තියෙන්නේ? ඔය දැනුණත් නේ. දැන් ඔය හිතගෙන ඉන්න කට්ටිය අඛණ්ඩ තරහ ඇති. ඇයි විශ්වාස කරන්නේ? ඔය මන්නම් යෝජනා කරන්නේ ඉන්නතර වෙලාව යනවා හරි ඉක්මනට හොඳේ. ඒ භාගයක් ඉවරයි. මම යෝජනා කරන්නේ අදිස්ථාන කරගන්න. කුලප්පු වෙන්න එපා. ඉන්ද්‍රියන් ටික පිනවනකොට අස්ලකෙන් මොකක්ද? අපේ සහෝදරන් හිතෙන් ආදරලා කුසල් ඔය අකරි දැක්කම මේකේ අරමුණු හිතට ආවම ඇති වෙන්න සිතුවිල්ල යහපත් කරගන්න ඕනේ. ඔය වේද මොකද කේන්ති අනේක කියලා අරහ යන්නේ එක. මේ ඉන්ද්‍රියන් කටයුතු කරන්නේ පින්නතුනි නිරන්තරයෙන්ම පිටුමනාවට එහෙම නෙමෙයි. මේ ඉන්ද්‍රියන් නිරන්තරයෙන් කටයුතු කරන්නේ දැන් ඔය කවදාවත් ගෙවල් වල ඉන්නකොට සහ වේදමකවත් කාලා ඇඳට වෙලා ෆෝන් එක ඔබබා ඉන්නවා කියලා එහෙම ජීවිතේටවත් කේන්ති යනවද එහෙම? මම කියන්නේ නිකන් ඇඳේ ඉඳගෙන ඉන්නකොට කේන්ති යනවද නෑ? මොකක් හරි ෆෝන් එකෙන් බල ඉන්නකොට වේදමක අපි කෝල් එකක ඉන්නකොට කවුරු හරි කෑ ගැහුවොත් මොකද වෙන්නේ? කේන්ති යන්නේ මේ හිත ටික අල්ල ගන්න කාලේ ඇවිල්ලා හිත පාලනය කරගන්න කම්මැලිලා. ප්‍රේෂය ඇති වෙන්නම වෛරකාරකම. මෙතනොය අනුන් කරන කියන දේවල් නිරීක්ෂණය කරන්න කියපුවාම එහෙම නෙමෙයිද? අනුන්ගේ දේවල් වලට නෙමෙයිද කලබල වෙන්නේ? අනුන්ගේ දේවල් වලට කලබල වුණාම ඔය පින්නතුන් දන්නව නේද ඔය වෛරක්කාරකම තරහව ඉස්සරලම ඇති වෙන්නේ මොකෙන්ද? රෙකෝඩ් කරන්න කියනවා ටික. වෛරක්කාරකම පින්නතුනි වචනේ මේක ඕන බලන්න පුළුවන් ටික. දැන් අද යන ගමන් කාට හරි තෝතෝ කිය යන්නකො. ටිකක් මං කියනකොට කරන්නකො බලන්න. කරුණාවක් ඇති වෙනවද කියන කෙනා කරේ මෛත්‍රියක් ඇති වෙනවද? ඔය ගෙවල් වල වැඩිපුරම කතා කරන්නේ තාතෝ කියලා නේද? මේ අම්මලා බැනුම් අහලා ඇති කුණු හරපෙන් ඕසෙට. කාගෙන්ද? එනතුනේ මේ වචනේ හරි කමක් නෑ පටන් ගන්න.
අරහ පිරිමහන එක වෛරක්කාරකම සංසාරේ කොච්චර විදිහට පස්සෙන් එනවද කියනවා නම් අර තරහකාරය උපදින්නේ ලං වෙලාද ඈත් වෙලාද? අපේ ළඟින් ඉන්නේ කවුද? වෙනතුනේ වෛරක්කාරයෝ උපදින්නේ බොහොම ළඟින්. කල්යාණ මිත්‍රයොත් ඉන්නවා. වෛරය පිරිමහන්න පුළුවන් ලං වුණාමද ඈත් වුණාම? දැන් ඔය බලන්න ඔහුගේ කාලේ අර කොළඹ විශ්වවිද්‍යාලේ සයන්ස් ෆැකල්ටියද කොහෙද ගෑනු දරුවේ අවුරුදු 3ක් විතර බෙල්ල කපලා මැරුවනේ. කෙල්ලක බෙල්ල කපුව අවුරුදු 16 යාළු වෙලා හිටපු කොල්ලා. ඒව ඕනේ අපේ ගෙවල් වලින්ම අහගමුකෝ ඈ. මේ අම්මලා වැඩි ජීවිතේ බ්ලුම්ක් නැතිද කාගෙන්ද? ස්වාමියාගෙන් නෙමෙයි. කොහොද රෝයකෝ ස්වාමියා? අගේවල 700ක් ඉන්නේ. ජීවිතේ වැඩිපුරම කලකිරෙලා දුක හිතිලා අම්බා වෙලා අඬලා දොඩලා සැක හිතිලා අප්පි වෙලා තිත්ත වෙලා තියෙන්නේ ගෙදරද පිටස්තරද? කවදාවත් අපිට පිටමනුස්සේ බැන්නට දුක හිතෙනවා. පිටමනුස්සෙක් වෙනස්කම් කරාට දුක හිතෙනවද? රෙවිච්ච තරමක් රිදුනේ ළඟ හිටපු මිනිස්සු හින්දා නෙමෙයි. කලකිරුණු තරමක් කලකිරුණේ මගේ කියලා කියපු මිනිස්සුන්ගෙන් නෙමෙයි. ඉන්නතොනේ සමහරව ඒ සීමා වලින් නවතිනෝ. සමහරක් ලංවීම කොච්චරද කියනවා නම් ඔය දැන් බලන්න ඕනේ අපි අසුරු නිසුරු කරන උදවිය. දැන් සමහර අම්මලා කියනවා නේද දරුවන්ට තොපි නම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. අපවලට කියන්නේ තොපි හදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. දරුවන්ට ස්වාමියාට පිරිදට වර්තමානයේ ලංකාවේ ගෙවල් දොරවල් දැන්නම් මුළු රටට එහෙම වෙනවද මන්ද? තුන විදියට අනෙක රුස්සන් නැති ගතියක් ගෙවල් වල තියෙනවනේ. අනෙකට ගරු කරන්න දන්නේ නැති පුරුද්දක් තියෙනවනේ. ඒක මේ ආත්මෙන් නවත්තලා දාන්න. මම ඔය මේක හරියටම දැනගන්න ඔය හරිය 200ක් විතර හිටපු බණ මඩුවකින් දැන් බොහොම කල් මම මේක ඇහුවා මේ ගෙවල් වල තත්ත්වය. මේ අම්මලාගෙනුත් මං අහන්නම් ඕන්න. ඇත්තටම දැන් බැඳලා ඉන්න ස්වාමි පුරුෂයා පතනවාද මතු මත්තේම මගේ දැන් ඉන්න මිනිස්සයා හම්බයන් කියලා. මොකද ඔළුව දෙපැත්තට වනන්නේ. මේ තාත්තලා පතනවා දැන් ඉන්න මගේ පිරිද නිවන් දකින්නකම් හම්බයන් කියලා. තමලගේ හොත් එහෙම කියහමතුරුනේ කරන්න දෙයක් නැති හින්දා ඉන්නේ කියලා. සමහර අම්මලා කියනවා දරුවෝ හින්දාලු ඉන්නේ. අයිතින් වෛරෙන්ම නෙමෙයිද බැලෙන්නේ. නම හුවා ඔය වෛරය ඇති වෙන්නේ කොයි කාලේ ඉඳන්ද කියලා. පස්සේ කිව්වා හාමුදුරුවනේ මං ආදරේ මගේ ස්වාමියාට. කවුරුනේ දිනෝ? අර හැබැයි එපා වෙලාලු ඉන්නේ. මං ඒව හේතුව අපේ ගෙවල් වල මිනිස්සු පින්නතුනේ කතා කරන්න දන්නේ නැනේ කවුරුවා. ඒකනේ ගෙවල් ගැන දැන් වෙන වෙනම හිතන්න ඕන හොඳේ. මේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අරුවෙකුට මට බිරිඳට ස්වාමියාට අම්මට තාත්තට නිමන්න හදනවද අවුලන්න හදනවද? බලංගොඩ පැත්ත එකට එක කියනවද ගෙවල් වල නේ? එකට කියනවද ගෙවල් වල?
අසෝ සවදාවත් නිවෙන්න පුළුවන්. පුරුදු වෙන්න අසවත් පරිස්සම් කරගන්න මේ ආත්මේ. කට වහගෙන ඉන්නකොට ඇති වෙන ගැටලුවක් කියන්නකො බලන්න. අටවන්නේ පින්නසුනේ බලපාන්න. පිට හිතුණට කමක් නැහැ. ක්‍රියාත්මක වීම වලක්වා ගැනීම තුලින් වෛරක්කාරෝ එකහු වෙන එක නවත්ත ගන්න පුළුවන්. වෛරක්කාරයෝ නවත්ත ගත්තේ නැත්තම් පින්නතුන නිවන් දකින්න එක හරි අමාරු වැඩක්. සංසාර එනිසා අධිෂ්ඨාන කරන්න. සිත කය වචනය සංවර කර ගැනීමම සීල සම්පන්න වීමට බලපාන නිසා පින්නතුනි අවුල පන්සල වගේ සකස් කරගෙන ගෙදර තුල නිවස තුල සීල සම්පන්න පරිසරයක් ගොඩනගන්න. ඒ සඳහා පළවෙනියටම ඕන එක තමයි අර බුදුරුත් උගන්වන්නේ නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම ඕනේ. ඒ හින්දාම යෝජනා කරන්නේ නම් මෙන්නතුනේ හෙට ඉඳන් කාටවත් කුණුහරුපයක්වත් කියන්න එපා. හරිද? මම කියන්නේ හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුප බලංගොඩට ආපු එකකින්වත් වැඩක් වෙන්නේ. ආගේ හරි හිතක් රිදෙනවා නම් පොඩි දෙයක් දෙන්න වෙනසක්. පරිස්සම් කරගත්තාම ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. හිතක් රිදෙනවා නම් කාගේ හරි තෝ කියලාවත් කියන්න එපා. ගෙවල් වල කුණුහරුප පලනවනේ පගෝදි ගන්න. ඒ කටවල් ඇරියෝ ඔය අහනවා දහම්පාසල් ළමයින්ගේ. දහම්පාසල් ළමයි යෝන්නේ ඔය ඇත්තොන්ගේ ළමයි මේ හිතන්නකො දැන් මම මේ කාටද කියන්නේ? මෙතෙන් ඇවිල්ලා ඉන්න දරුවෝ ඉන්න අම්මලාට තාත්තලාට. හොඳෙන් දැනගන්න ඕනේ මේ මගෙන් තමයි අහන්නේ කියලා. හොඳ? ජීවිතේ මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා? අපංගම් අම්මලාගේ තාත්තලාගේ. පිරිඳයි ස්වාමියයි යොදුනේ මේ මාතෘ පදවිය පීතෘ පදවිය මෙව ගානක්වත් නැහැ නේන උත්තරීතරයි උතුම් කියලා. බුදුරු අම්මගේ තාත්තගේ තැන දිහන්නේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. මගෙන් පස්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතමෝ දෙන්නෙක් ඉන්නවා නම් ඒ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි. ඉන්වය නේ තාත්තලා හැමතිස්සෙම හොඳට මතක තියාගන්න ඕනේ මේවා. හොඳේ හිතේ ඉඳන් කොහොත් කියන්න බගේවල් වල ඔය සේරම හොඳයි බීපුවාම තියෙන ප්‍රශ්නේ. ඔය එදිරිවාදිකම් පිළිමහන්න බගේවල් වලනේ සමහර ළමයි සල බලනකොට හාමුදුරුවනේ ගැහැණු දරුවෙක් හැටියට මට අගන ඉන්න බැරි මට්ටමේ නින්දිත විදිහට අපේ අවුලක ඉන්නේ 4-5 දෙනෙක් නෙවෙන්නසොනි. අය මහා ගොඩක් ඉන්නවා. මේ 4-5 දෙනායි හොඳට ඉන්න බැරි ප්‍රශ්න නෙවෙයි. ඒ හින්දා අවුල පන්සල වගේ තියාගන්න බලන්න. ගෙදර හරි පිළිවෙලක් කරගන්න. ඔය තව කාරණයක් තමයි මේවා ඉතින් අම්මලා ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. සමහර අම්මලා ඉන්නවා තාත්තලාගේ තියෙන වැරදි සේරම කවුරුවත් ඉඳ කියන්නේ. දරුවන්ට උගන්වනවා. ඔය දබර වෙච්ච ගමන් මොකද කරන්නේ? ඒක මෙහෙමයි කියලා සේරම අර ළමයිට කියනවා.
අම්මා තාත්තා කියන මේ දෙන්න ගෙදර හොඳ පෞරුෂයකින් ඉන්න ඕනේ. දරුවන්ගේ ලෝකේ කුඩා කාලේ ඉඳන් වීරය විදිහට පේන්න ඕනේ චරිත. බේබද්දෝ ගානට පෙනුනහම මොකද වෙන්නේ? හරි උත්තරීතර විදිහට පේන්න ඕනේ චරිත. මේ අර තිරස්චීන විදිහට පේනකොට මොකද වෙන්නේ? අවදාවත් දරුවන්ට කලකිරෙන විදිහට දෙමව්පියෝ නම් වැඩ කරන්න එපා. නේ අර ඒකට ඉන්න නිමිකම තාත්තගේ පෞරුෂය එන්නෝන දරුවන්ට අපේ තාත්තා කවදාව අපේ ඉස්සරහ අපේ අම්මට අතක්වත් උස්සලා නැහැ. එහෙම කියන්න පුළුවන් මොන දරුවෙකුටද? මේ අම්මලා කුටි කාලේදී ඕසෙට ඒ අභිමානය දරුවෙකුට දීපු තාත්තා කෙනෙක් වෙන්න. මං කියන්නේ පෙනුතුනේ මේ මුළු ලෝකෙම සුවපත් කරන්න පුළුවන් හැම කෙනෙක්ම හැම කෙනෙකුටම මෛත්‍රී කරන්න ගත්තා. අනේකගේ දුක අනේකගේ වේදනාව කඳුල බඩගින්න අපහසුතාවය අඳුරගත්තාම එහෙම දරුවෙක් හදන්න ඕනේ. එහෙම නැත්තම් මේ රටේ අනාගතේ බිහි වෙන්න පින්නතුනේ ආදරය තුලින් තෘප්තිමත් වන දරුවෝ වෙනුවට ඔය එක එක මත්ද්‍රව්‍ය වලින් තෘප්තිය හොයන දරුවෝ අය බලංගොඩ බලන්ඩෝ ගන්න දෙයක් නැහැ. මේ හුඩුවයිස් තියනවද නැහැ? ඔය දැන් මේ ස්පීකර් ඇහෙනවද? මං හිතන් ටවුමටත් එක්කනේ. ඕන් දැන් ටවුමේ මත් පෙති විකුණනවද මෙහෙ නැහැ? බලංගොඩ හොඳයි. මේ පන්ති යන ළමයි මේ මං කියන්නේ මේ නවත්තලා දාන්න. පොඩි කාලේ ඉඳන් දරුවෝ හදපු අම්මලා තාත්තලා අවුරුදු 15 16 වෙනකොට මෙසලෝකේ නැති පෙති කොට මේ ළමයි බොනවා. ඕක පුතේ නවත්තන්න. මං විකුණන උදවියටත් කියන්නේ නිරෝගී සම්පන්න චව සම්පන්න බල සම්පන්න අම්මා තාත්තා හරි අමාරුවෙන් හදාගත්ත දරුවෝ නාගත ලෝකයට සුරක්ෂිත කරලා දායාද කිරීමේ වගකීම වැඩිහිටි පරම්පරාව බාර ගන්න. මන්නම් කියන්නේ මේ නගරේ තුන්කල පළුවක්වත් ඔය කොල්ලෙකුට විකුණන්න එපා කියලා. මේ ඈත ඉඳන් පන්තියන ළමයි ගන්න දෙයක් නැහැ කොල්ලෝ. මේ කුඩු ටික ගහන්නේ අයිස් ටික ගහන්නේ කවුද? වෙන්න දෙන යකඩ කැලේ එක උකර කර තැන් තැන්වල ඔය දින දුක් විඳලා සල්ලි හොයන් අහිංසක අම්මගේ තාත්තගේ දරුවෝ මේ ටික කඩන කෝඩල්ලෝ කඩන වැස්ස යව්වේ පින් සීතලේ අරෝගෙන දාට බලාපොරොත්තු තියාගෙන පොඩි කාලේ ඉඳන් වඩාගෙන කරේ තියාගෙන බඩ ගහලා කඳුවල ගිහිල්ලා උස්ම කරපුවාම ඒ නාපහු අම්මා කුණුහක්කින් බැනුම් අහනවා නම් ඒ දරුවා ආපහු තාත්තට බයිනවා නම් අම්මෙකුට තාත්තෙකුට ඒහා සමාන දුකක් වෙන තියනවද? ලේන් මසින් ජාතක කරපු දරුවෝ වෙනස්කම් කරනවා නම් මෙහෙම රටක් මෙහෙම සමාජයක් එක්ක නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මිනිස්සුන්ට සැනසීම කියන එක තියෙන්න ඕනේ. ඒ නිසා එකටම වචනේ නිහතමානීකම තියාගන්න බුදුරු ගන්නන්නේ ගාඩෝච නිවාතෝච අනෙකට ගරු කරන්න අනෙකට නිහතමානීකම විදිය දක්වන්න කොනොසෙක් වෙන්න. අන්නන් කියන්නේ පින්නතුනේ ඔය පල්ලෙකුට පූසෙකුටවත් ගහන්න එපා.
මතුරුවෙක්ටත් මරන්න එපා. පංච සීලය රකින්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? පුරුෂාත්ම භාවය. ඒකෙන් හොඳට පන්සිල් ටික රකින්න. විතරාවට පත් වෙන මිනිස්සු, අභිව්‍යාධියට පත් වෙන මිනිස්සු බුදුහාමුදුරුවෝ අරිය පරේෂණ සූත්‍ර දේශනාව තුල උන්වහන්සේ පැහැදිලි කරනවා. ඔය දැන් කල්පනා කරන්න මේ බණ අහන්න ආපු පින්නතුන් අද ඔහම ආවට දන්නව නේද පින්නතුන් ජීවිතේ දවසක් තියෙනවා. දැන් ඔය පැය ගානක් හිටගෙන ඉඳලා මඩේ ඉඳලා දැන් යනකොට හිතුනොත් ගෙදර ගිහපු ගමන් කාට ටිකක් බොන්න පුළුවන්. දැන් හිතුනොත් එහෙම තිබයි කියලා වතුර එකක් බොන්න බොනවා. පනිස් ගෙඩියක් හරි කන්න පුළුවන්. පොරොට ඔය ජීවිතේ දවසක් එනවා පින්නතුනේ. කොච්චර තිබ්බත් වතුර ටිකක්වත් බොන්න බැරි. එන්නත් එහෙම. සමුද්‍රෝ ගන්නන්නේ අර හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. පින්නතුනේ අපේ බැල්මෙන් පවා මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරගන්න පුළුවන්. මේවාර දරොත් එක්කම මේ විදියට හැසිරෙන්න. ඔය මේ මං අපේ තාත්තලාට යෝජනා කරන්න. ඔය බොහොම සංවේදී සිද්ධියක් වුණා ගියතලාවේ. අපි හිතවත් මහත්තයෙක් හන්දෑවේ ගෙදර ඇවිල්ලා ඔයාලු එන්න කියලා බොණ්ඩ යන්න ඇති. කොහොම හරි අර පොඩි එකා කිරි බොනවා කියන්නේ අතදරුවේ වෙනතුනේ මව් කිරි පිට ඌරේ ගිහිල්ලා අර අම්මට මොකුත් කර කියා ගන්න විදියක් නෑ. තව චූටි එක්කෙනෙක් ඇඳේ නිදි. තාත්තට කෝල් ගත්තලු පොඩි එකා මරුණා වෙනතුනේ. පොඩි එකා මරුණා. හැම තාත්තා කෙනෙක්ම ගෙදර හැන්දෑවේ පිරිඳ එක්ක දරුවෝ එක්ක අර පට්ටි කාලා එකට මූණ බලගෙන ඉන්න තියෙන වෙලාව, hina වෙන්න තියෙන වෙලාව, කතා කරන්න තියෙන වෙලාව මන්නම් කියනවා එක එක්ක බොණ්ඩ යන්න දාගන්න එපා කියලා. මේවා ඉතින් හැම තාත්තා කෙනෙකුටම කරන්න බෑ. හොඳ පිරිමිකමක් තියෙන තාත්තා කෙනෙකුට තමයි හයිබ්‍රිඩ් ගතියට මේක බෑ. තමන්ගේ දරුවෝ පුංචි නම් කොහොම ටික කාලේ අර තාත්තා මට නේ අඬලා වැඳලා කිව්වේ හැබැයි හාමුදුරුවනේ මේක හැම තැනම කියන්නේ. තමන්ගේ ජීවිතේ ප්‍රියතමයන් ගැන ඉස්සරලම හිතන්න. අපේ ඔය තරුණ දරුවෝ සෑහෙන්න ඇවිල්ලා ඉන්නවා බණ අහන්න. මම මේ පොඩි දුවලට පුතාලට කියන්නේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ජීවිතේ ප්‍රියතමයන්ට ප්‍රමුඛත්වය දෙන්න. නේ ඔය මේ පොඩි ළමයි අවුරුදු 16යි 17යි තම විදියට ගහමරා ගන්නවානේ. දැක්කද අර මාතර අවුරුදු 16 පැටිය පිහියෙන් 11 පොලකට ඇනලා මැරුවේ. ඒ පොඩි දරුවෝ මෙහෙත් ඔය මියුසිකල් එකක් එහෙම තිබ්බොත් ගහ ගන්නවද නැහැ? පිටණියෙන් આવොත් කියයි. ඔච්චර අසිෂ්ට විදිහට හැසිරෙනවද? නංවල හිංසක ළමයි. කොහෙන් හරි කීයක් හරවා ගන්න මොනවා හරි සීසන් පන්නතියට කෙලිනෝ. මෙලෝ සංසාරේ දෙයක් දන්නේ නැහැ. කිසි වගකීමක් නැති හැටි. සරුවන් අම්මා තාත්තා ඉන්නවද? පිටකෙවල් වල තියෙන ඕන කොච්චර දුක හිතුණත් කොච්චර කේන්ති ආවත් පින්නිමන අපිව තේරුම් ගන්න අම්මෙක් තාත්තෙක් දරුවෙක් ඉන්න ඕනේ.
මේ තරුණ දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ මම මේ අහන්නේ මේ පිට්ටනියට ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරුන්ගේ අම්මා තාත්තා ඉන්න දරුවන්ගේ ඔය ජීවිතේ මේ වෙනකොට නම් අම්මගේ කකුලේ බෙහෙත් තෙල් ටිකක් කී පාරක් විතර ගාලා තියෙනවා. ඔහොම හදවතට තට්ටුවක් දාලා අහන්න. තාත්තගේ අතපයේ සිද්ධාලේප ටිකක් දාපු කාලයක් තියෙනවා. මගේ අම්මා මගේ තාත්තා කියලා වැළඳගත්ත දවසක් තියෙනවා. උනෝපියොන්ට තියෙනවද මගේ දුවේ මගේ පුතේ කියලා තමන්ගේ දරුවෝ වැළඳගත්ත දවසක්? මරුණාම මිනි කන්න හදන්න පොඩර ගොඩවල් පෙතන්නෝනේ මරච්ච මිනි පෙට්ටිවල කරනවා මම දැකලා දෙනවා බල්බ් පටලලා තියෙනවා මිනිහට ෆෑන් දෙකයි පින්නතුනේ තඩි දානවට මේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට දරුවෝ ජීවත් වෙලා ඉන්නකොට පින්නතුනේ යුග දෙකක් ඉස්සෙල්ලා දරුවෝ ආවත් තියෙනවා අවුරුදු 20න් පස්සේ ළමයි අපි ගාව ඉන්නේ හිටියත් අපිට ඕන විදිහට ඉන්නේ නැහැ ඔය ජීවිතේ පෞරුෂයේ අභිමානයේ පිරිච්ච මිනිස්සෙක් විදියට ඉඳන සීල සම්පන්න භාවය අත්‍යවශ්‍යයි පින්නතුනේ ප්‍රාර්ථනා කරමු 2026 අවුරුද්ද පංචශීලයවත් ආරක්ෂා කරන්න නිවන් දකින්න යන ගමනේ මේ හොඳ හැරවුම තුල ආරම්භයක් ගන්න ස්ථාන කරන්න මගේ කයෙන් මගේ වචනයෙන් කදු පාපයක්වත් සිද්ධ වෙන්නේ නැහැ මගේ කයෙන් වචනයෙන් එකදු පාපයක්වත් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ ඉන්නතොනේ මේ කියන ප්‍රාර්ථනාව හැමදාම හැන්දෑවට කල්පනා කරන්න ඕනේ මෙහෙම දේශනා කරන්න අවසාන හේතුව අපි මොන මට්ටමට හිටියත් මැරිලා යනවනේ අවසාන මොහොතේ මරණ මංචකේ ආතත්කලේ කවුද ඉන්නේ අපි තනියම විඳින්න දෙපේ අල්ප ගානක් ඉස්සරහට තිරිසන් ලෝක පෙනෙයි ප්‍රේත ලෝක පෙනෙයි පාය පෙනෙයි සුළු චිත්‍රයක් පේනකොට කරමු පව් මතක් වෙනකොට මුසන්නසින් මේක තේරෙන්න නම් මැරිලම බලන්න ඕනේ ඒක හරි වේදනාවක් එනිසා ඔය මම යෝජනා කරේ මෛත්‍රිය අරුණාව පිරිච්ච මිනිස්සෙක් විදියට මැරෙන්න කියලා මෙහෙම මැරෙන්න නම් අර මං දේශනා කරපු විදිහට පවුල තුල හොඳ සමගියක් තියෙන්න ඕනේ ඔය සමගිය හරි ගස්ස ගන්නත් පුළුවන් මම අද උදේ තිබ්බ ධර්ම දේශනාවෙදිත් සිද්ධ කරා එන්නතුනි මම මෙහෙම තිබ්බට හෙට උදේ 9 වෙනකොට අනුරාධපුරේ ඉන්න ඕනේ එහෙනම් පැය 7ක් යනවා මේ යනකොට 11වත් වෙන්නේ හරි බණේ විරලා යනකොට උදේ 6 විතර වෙනකොට යන්න පුළුවන් ආපහු එතකොට මම සතියකින් විතර පන්සල් ගිහිල්ලා නැහැ තාම එයි දවසට බණ 4ක් විතර කියනවානේ ඒකයි මං කිව්වේ මම මේ කියන එක වචනයක්වත් අපත් කරන්න එපා අවෛද්‍යරු කියලා දෙන්නෙත් විනාඩි 45කට වඩා කතා කරන්න එපා කියලා දැනටත් පැයක් ඉවර වෙලා ටිකක් වෙලා එනිසා අධිෂ්ඨාන කරමු කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල සම්බුද්ධ ශාසනයේ තියෙන මේ යුගය තුල අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ධාමේ
ආනුභාවයෙන් මුළු ලෝකයක් එළිය වෙන කාලය තුල පංච සීලයවත් රැකලා සත්පුරුෂකම ආරක්ෂා කරලා මෛත්‍රී කරුණා පෙරදැඩිව සෑම කෙනෙකුටම කරුණාවෙන් බලන් මෛත්‍රියෙන් බලන් අනුකම්පා කර සරුදේ සරු විදිහට දකින්නත් නිසරුදේ නිසරු විදිහට දකින්නත් හැකියාව ශක්තිය ලැබෙන්න මේ කවුවෙච්ච අම්මට තාත්තට සුවිසි අනන්ත බුදු ගුණයේ ලැබෙනවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කවදා හරි නිවන් දකින්න බැයි පින්නතුනේ. ඒ නිවන් දකින්න මේක දැන් පටන් අරගෙන තියෙනවා. මේක දැන් ආරම්භ කරලා තියෙන්න ඕනේ. පන්සලට මාස් පතා දාන ටික අරන් යනකොට දරුවොත් එක්ක යන්න. පුතේ සරප්පු දෙක ගලවපන්. පින්නතුනේ පන්සලට යනකොට පළවෙනි වැලි කැටේ පෑගෙනකොට අපිට දැනෙන්න ඕනේ, අපිට මතක් වෙන්න ඕනේ මම මේ යන්නේ අතුල් වෙන්නේ අඩිය තියන්නේ දිරුවන් වැඩ ඉන්න භූමියකට. මම මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරනවා. ඉතින් මාසයකට සැරයක්වත් නේ ඔය කොල්ලෝ ටික කවෙලා පන්සලකට ගිහිල්ලා නේ ඕමලෝ සුද්ධ පවිත්‍ර කරලා චෛත්‍යමලෝ සුද්ධ පවිත්‍ර කරලා මාසයකට පැයක් විතර කරන්න. ජීවිතේ කවදාවත් වරදින්න දෙන්නේ නැහැ. බලාගෙන හිටියා වගේ හරියනවා. කවදාවත් අකුසලයක් වෙන්න දෙන්නේ නැහැ. බුද්ධ වත කරන්න පුරුදු උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ටනේ පෑන් ටික දෙන්න. අපේ තාත්තලා අපේ තරුණ දරුවෝ මේවා කරන්නේ. එට ඉර පායනවා සත්තයි හරියනවා පින්නතුනි වරදින්න දෙන්නේ නැහැ. වචනකින්වත් අකුසලයක් වෙන්න දෙන්නේ නැහැ. මොනාසේ උයපුවා පින් සිද්ධ වෙනවා. මෙලෝකේ පුද්ගලික වශයෙන් සංසීල ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමය බුදුහාමුදුරුවෝ වහන්සේ වෙනුවෙන් මත පිළිවෙත කරන ජීවිතවලට පුදුම විදිහට ශාන්තිය උදා වෙනවා. හැන්දෑවේ අම්මයි තාත්තයි ඊතර බුදුන් වදින් අපේ තරුණ මහත්තුරු අම්මට තාත්තට අපේ නේ සමහර කොල්ලෝ ඉන්නෝනේ අම්මට වේසි කියලා බයිනෝනේ. සමහර ළමයි බලංගොඩ හැම නැති සමහරට මං කියන්නේ බොහෝ පැතිවල ඉන්නවා. තාත්තට කියනවා තෝතෝගේ වැඩක් බලාගෙන හිටුණා. අම්මට තාත්තට තාතෝ කියලා කතා කරන්නේ. උදේ කවදාවත් එහෙම කතා කරන්න එපා. සංසාරේ දිග්ගැස්සෙයි. නරකේ උපදී, പ്രേත ලෝකේ උපදී, තිරිසන් ලෝකේ උපදී. මොකක් හරි ජීවිතේ අන්තිමට උනාට පස්සේ යාළුවෝ නෑදෑයෝ ඉන්නේ අපේ අම්මයි තාත්තයි විතරයි. ඉන්නේ අපේ බිරිඳ ස්වාමියා විතරයි. එනිසා ප්‍රියතමයොත් එක්ක ඉන්නකොට හිතේ paludu ඇති වෙයි. ඒවට ඉඩ දෙන්න එපා. මම ආශිර්වාද කරනවා අපේ මේ තරුණ දරුවන්ට අනාගත ලෝකේ අභියෝග ජය ගන්න අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආනුභාවයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්වත්